बाहुं सहस्रमाभिनिं मितसायुधं तं गिरिमेखलं उदितघोर ससेन मारं दानादिधम्म विधिना जितवा मुनिन्दो तं तेजसा भवतु ते जय मङ्गलानि माराथिरेक माभियुन् जित संबरत्तिं घोरं पना लवकमङ्क मथान्ध यक्खं कान्ति सुदन्त विधिना जितवा मुनिन्दो तं तेजसा भवतु ते जय मङ्गलानि नालागिरिं गजवरं अतिमन्तभूतं दावङ्गिछक्कमसनीव सुदारुणं तं मित्थम्बुसेक विधिना जितवा मुनिन्दो तं तेजसा भवतु ते जय मङ्गलानि उक्खित खड्ग मतिहत सुदारुणं तं दावङ्क्तियोजनपथं गुलिमालवन्तं इन्धिबिसङ्खतमनो जितवा मुनिन्दो तं तेजसा भवतु ते
සියලු දෙනා සාදුකාරය පවත්වන්නු. රත්තුට බේරගම ධම්මකුටාරාම විහාරවාසී කාව්‍ය ශ්‍රී දොරකුඹුරේ සාරාලංකාර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත පින්වත්නි, එම්.ජී. ජයතිලක රත්න බණ්ඩාර මහත්මයාත් ශිරෝමාලා මාලනී මහත්මියත් ඉසුරු සසිඳු බණ්ඩාර පුතණුවන් ඇතුළු ඒ පවුලේ පින්වතුන් අද මේ විශේෂ කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීම සිද්ධ කරන්නේ. ජයතිලක මහත්මයාත් ඒසුරු පුතණුවන් දෙපළ ජයතිලක මහත්මයා තමන්ගේ ස්වාමි දියණියගේ උපන් දිනයේ අද දවසේ ඒ අනුව දෙපළ කල්පනා කළා ශිරෝමාලා මහත්මියගේ උපන් දිනය නිමිති කරගෙන මෙවැනි පින්කමක් සිද්ධ කරන්න. ඒ අනුව අපිට මීට මාස දෙකකට විතර උඩදින් විහාරස්ථානට පැමිණිලා ජයතිලක මහත්මයා මතක් කළා මේ වගේ පින්කමක් කරමුද කියලා. ඒ වෙලාවේ අපි සිහිපත් කළේ ඒ කාර්ය සිද්ධ කරමුයි කියන අදහස. ඒ අනුව එතුමා ලොකු කැපකිරීමක් සිද්ධ කරලා තේ පුතණුවනුත් විදේශගතව හිටියේ. මම හිතන්නේ මීට සති දෙකකට විතර උඩදින් ඒ පුතණුවන් ලංකාවට පැමිණියේ. ඉතින් අම්මගේ උපන්දිනය වෙනුවෙන් පියත් එක්ක එකතු වෙලා අම්මා සතුටු කරන්න එතුමියට ආශිර්වාද කරන්න මේ වටිනා පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. එසේම ජයතිලක මහත්මයාගේ උපන්දිනය මේ මාසෙටමයි යෙදিলা තිබෙන්නේ. ඒ අනුව දෙමව්පියන් දෙපළගේම උපන්දින වෙනුවෙන් ඒ අයට දිගාශිරි ප්‍රාර්ථනා කරමින් ඉතින් අපි දෙපළටම සුබ උපන්දින ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවය, ආයුරාෝග්‍ය සම්පත්, කායික මානසික සුවය ශිරෝමාලා මහත්මියගේ ජීවිතයේ මහිතන විදිහට මෙවැනි උපන්දින සැමරීමක් ජීවිතේ කවදාකවත් සිද්ධ කරලා නැහැ. පළවෙනි අවස්ථාවට මෙවැනි පින්කමක් සිද්ධ කරලා එතුමියට ආශිර්වාද කරන්න ඒ සියලු දෙනා කල්පනා කළා. ඒ අනුව ජයතිලක මහත්මයාටත් විටින් විට එක එක ඒවා හිතෙනවා. ඉතින් අපිටත් ඇවිල්ලා යෝජනා කරනවා. දැන් ඊයේත් මේ හිටපු ගාම කතා කරලා කියන අපි එනවා 8:09ට විතර කියලා. ඊයේ හවස ඔය බඩු මුට්ටුත් බැඳගෙන රෑ වෙලා ඇවිල්ලා අද පාන්දර මේ අය ගියේ. මේ ස්ථානයේ මේ විදිහට ඒ ධර්මාසනය සකස් කරගෙන මේකත් මේ පස්සේ මතක් වෙච්ච දෙයක්. ඉතින් අපි කිව්වා ඉතින් මේ කරදර වෙන්න එපා මේ කාලේ හැටියට. ඒ වුණාට මේ දේත් කරමුයි කියන අදහසින් තරුණ පිරිස ඒ වැඩිහිටි පිරිස සම්බන්ධ කරගෙන මේ කාර්යයෙන් වැඩිහිටියෝ හිටියා, තරුණ පිරිස හිටියා මේ කාර්ය නිර්මාණය කරගන්න. ඒ අනුව ඒ සියලු දෙනා ඊයේ දවසේ අද දවසේ හැන්දෑවේ මම හිතන්නේ 5:45 විතර මේ අය ගියේ. එතෙක් ලොකු කැප් කිරීමක් කළා. ඒ අනුව මේ වෙලාව අපි සිහිපත් කරන්නට ඕනි. මේ නිර්මාණය කිරීමේදී නිශාන්ත රංජිත් මහත්මයාත් චමින්ද පිටියේ ගෙදර මහත්මයා ඇතුළු ඒ තරුණ පිරිස දිවා රාත්‍රියේ නොබලා මේ කාර්යයේ
නිරත වෙලා බොහොම දර්ශනීය ලෙස කාටත් ප්‍රියමනාප විදිහට මේ ස්ථානය සකස් කරගන්න. මොකද ඊයේත් මේ වැඩ පටන් ගන්නකොට වැස්ස පටන් ගත්තා. ඒ වැස්සේ තමයි වැඩ ටික කළේ. තෙමීගෙන මේ සියලු දෙනාම හවසත් එහෙමමයි ලොකෝ කැපකිරීමක් සිද්ධ කරලා. මම ජයතිලක මහත්තයාට ඉච්චර වැඩකුත් තිබුණේ මේ එනවා මේ යනවා මේ අනිත් අය වැඩ කරේ. මේ මම ඒත් කිව්වා පුතාට මේ අප්පච්චිට 7-8 තෙල් ගහලා දෙන්න. මොකද මේ එනවා විනාඩි 5ක්වත් නෑ. ආපහු යනවා. ඉතින් එහාට මෙහාට දුවලා පුදුම වෙහෙසක් මේ කාර්යයෙන් ගත්තේ. ඒ අනුව සියලු දෙනාටම වගකීම් පවරලා තිබ්බා. මම දැන් සිරෝමාලා මහත්මිය නම් මෙතන එනකම් මේක දැක්කේ නෑ. ජයතිලක මහත්තයාට හැන්දෑවේ මේ ටික අවසන් වුණාට පස්සේ හවස දකින්න ලැබෙන්නේ නැත්තේ. මොකද එච්චර කාර්ය බහුලයි ලොකු වෙහෙසක් ගත්තා. ඒ නිසා අපි මේ වෙලාවේ සතුටු වෙනවා. එතුමා මේ සඳහා මූලිකත්වය අරගෙන විශේෂයෙන් පුතණුවන් ඒ දෙමව්පියන් කෙරෙහි ලොකු හැඟීමකින් කටයුතු කරන්නේ. ඉතින් මේවට ඒ දායකත්වයේ සපයමින් අම්මා තාත්තට ඒ ලොකු ගෞරවයක් ලබා දෙන්න තරුණයෙක් වශයෙන්. මොකද තරුණයෝ ඔහොම කරන්නේ නැහනේ. තරුණයෝ ඔහොම කරන්නේ නැහැ. ඒ නිසා අපි සතුටු වෙනවා ඒ පුතණුවන් අම්මා තාත්තා වෙනුවෙන් මේ කරන කැපකිරීම. මීට පෙරත් අවස්ථා කීපයකදී පින්කම් ගණනාවක් සිද්ධ කළා. අතන ඒවට දායකත්වයේ සැපයුවේ පුතණුවන්. ඒ අනුව දෙමව්පියන් වශයෙන් ඒ දෙපළට සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා තමන් වෙනුවෙන් කරන කැපකිරීම පිළිබඳව. ඒ අනුව ඒ පුතණුවන් අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මොකද ඒ පුතණුවන්ගේ උපන්දිනයටත් මේ වගේම පින්කමක් විහාරස්ථානයේ තුල ඒ දෙමව්පියෝ සිද්ධ කළා. ඒ අනුව මේ වෙලාවේදී දීර්ඝ වශයෙන් යමක් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිරෝමාලා මාලනී මහත්මියට අපි නැවතත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ජයතිලක මහත්මයාටත් මොකද එතුමාගේ උපන්දිනය ගැන දැම් කිව්වේ. එතුමාටත් අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ ඉසුරු යසින්දු බණ්ඩාර පුතණුවන්ටත් ඉදිරි කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමි. තවත් මේ පින්කමේ අරමුණක් වෙනවා. ඒ දෙපළගේම පියවරු අභාවයට පත් වෙලා ජයතිලක මහත්මයාගෙත් සිරෝමාලා මහත්මියගෙත් ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නටත් ජීවත් වෙන දෙපළගේම අම්මලා දෙපළට ආශිර්වාද කරමින් මේ කාව්‍යමය ධර්ම දේශනා පැවැත්වීම සිදු කරන්නේ. ඒ අනුව මේ වෙලාවේ අපි විහාරස්ථානයේ වෙනුවෙන් ජයතිලක මහත්මයා ඇතුළු අපේ දායක පින්වතුන් වෙනුවෙන් මේ අවස්ථාවට වැඩම කළ කාව්‍යාශ්‍රී දොරකුඹුරේ සාරාලංකාර ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඒ උන්වහන්සේට ආරාධනා කරනවා කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා. සියලුම දෙනා අද තියෙන විදිහට ඇවිල්ලා tempත් වෙලා මේ ධර්ම දේශනාවට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියන කාරණයක් සිහිපත් කරමින් උන්වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා. මේ වෙලාවේ දෙහත් පට්ටිය පිළිගැන්වීම සඳහා ආරාධනා කරනවා සිරෝමාලා මාලිනී මහත්මියට. සියලුම දෙනා සාදුකාරයක් පවත්වමු. සිතෝ විලි දැහැනින් ආවදී කරන්න පාරිසරයට ඔබේ සුවඳ දැනින්න දහ
සුවය විඳින්න දෑත නාලලේ බැඳ සාදු කියන්න ගම්පියසේ මුඳු සෙනෙහස දේවා ආදීන් හදට මිතු දම ඇති වේවා දේව සමන්හඬ දම් හඬ ගාවා නැවත වාරක් ඔබ සාදු කීවා සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දෑතම නලලෙතියා පන්සිල් ගන්නට කියන්න තෙවරක් නමෝ තස් භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีส
සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මතිමා තාපිතරෝ පුබ්බාචරේ යාති ආහුනේයාච පුතානා
පජාය අනුකම්පකාති. කවුඩු පැලැල්ල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර නම කියන්නට අවසරයි. ඉඹුල්පිටියේ විපස්සී ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණ ගරුක වාසනාවන්ත බෝසත් පින්වතුනි, මේ පින්වන්ත හැම දෙනාම අද දිනේ තුල වෙනදා නොදුතුරු පරිසරයක දැන් මේ සෝදානම බලාපොරොත්තුව උතුම් මාහැඟි පුණ්‍ය කර්මයක් තමන්ගේ විහාරස්ථානයේ මූලික කරගෙන සිද්ධ කරගන්නට. අද දිනේ තුල මෙවැනි උතුම් වූ පින්කමක් සිද්ධ කිරීමේ මූලික අරමුණ තමයි අපගේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ජී.කේ.ජී. සිරෝමාලා ආදරණීය අම්මගේ අද දිනට යෙදෙන ජන්මදිනය සිහිපත් කරගෙන තමයි ඉසුරු සසිඳු බණ්ඩාර පුතණුවන් ඇතුළු මේ පින්වන්ත හැමදෙනාම එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ ඒ ආදරණීය අම්මගේ ජන්මදිනය සිහිපත් කරගෙන. එතකොට පින්වතුනි, මේ වගේ පින්කමක් සිද්ධ කරනකොට අපි මෙම ස්ථානයට සම්බන්ධ වෙන්නේ අපිට මීට සති කිහිපයකට ප්‍රථමෙහිදී අපේ ඥාතිවර මහත්මයා අපිට කතා කරලා ආරාධනා කරන්නට යෙදුණා මෙම විහාරස්ථානයේ අද දිනේ තුල මේ වගේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් සිද්ධ කරගන්නට අදහසක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් ඒ අනුව මේ ස්ථානයට වැඩම කරලා ඒ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් ඒ ආරාධනාව ගෞරවයෙන් යුක්තව පිළි අරගෙන දැන් මේ සෝදානම බලාපොරොත්තුව ඒ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට. ඒ වගේම තමයි පින්වතුනි, අපි මේ පින්කමට සම්බන්ධ වෙන්නට තවත් කාරණාවක් තියෙනවා. මේ සම්බන්ධලා ඉන්න අම්මලා අප්පච්චිලා හැමදෙනාම නැතත් සමහරක් පින්වතුන් ඒ පිළිබඳව දන්නවා ඇති. අපි මෙම ස්ථානයට සම්බන්ධ වන්නට හේතුව තමයි සම්බන්ධ වුණේ කොහොමද කියනවා නම් මගේ මෑණියන්ගේ පාර්ශවයේ ඥාති හිතවත්කමක් තියෙන, ළඟම ඥාති හිතවත්කමක් තියෙන විශාල පිරිසක් මේ ගම තුල ජීවත් වෙනවා. ඉතින් ඒ අනුව ඒ අයගේ දැන හැඳුනුම්කම් මත අනුව හැඳිනීම මත අනුව තමයි මේ පින්කමට සම්බන්ධ වුණේ. මේ තැනට එනකන් ඥාති කීවට මම වැඩිය දන්නේ නැහැ. මෙතෙන්ට එනකම් මම දන්නේ නැහැ කවුද මට ආරාධනා කරේ කියලා,
කවුද කෝල් කරේ කියලා මම දන්නේ නැහැ. මං ඉතින් කතා කරා. මෙතෙන්ට ආවට පස්සේ තමයි දන්නේ ආරාධනා කරේ කවුද, දුරකථනයෙන් කතා කරේ කවුද කියලා. ඒ වගේ ඥාති හැඳුනුම්කමක් මත මේ ස්ථානයට සම්බන්ධ වෙලා මේ උතුම් ධර්ම දේශනාමය පින්කම කාව්‍යමය ධර්ම දේශනාව සිද්ධ කරන්නට ලැබීම පිළිබඳව ඊටාම සතුටටපත් වෙනවා. අද දිනේ තුල මේ උතුම් පින්කමට මගේ මෑණියන් පියතුමන් කියන දෙදෙනාට සම්බන්ධ වෙනවා. ඒ අය සම්බන්ධ වෙන්නේ අර ඥාති පිරිසගේ දැන හැඳුනුම් කම්මත අනුව. ඉතින් යනෝ පින්වතුනි මේ පින්කමට සම්බන්ධ වෙන්නට කලින් අපි දන්නවා මේ පිරිස මේ පින්කම සිද්ධ කරන්නට අපවුනේ කැපවුනේ මහන්සි උනේ කොහොමද කියලා. මට කීප සැරයක්ම දුරකථනයෙන් කතා කරලා මතක් කරන්නට යෙදුණා පින්කම අද දිනේ තුල සිද්ධ කරනවා. ඉතින් ඒකට ඔබ වහන්සේ වඩින්න කියලා කීප සැරයක්ම මට කතා කරලා මතක් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි අපේ පියතුමා මෙතනින් එහාට මෙහාට යන හැම වෙලාවකම මට කියන ඔන්න පන්සලේ කට්ටිය වැඩ කරනවා. පින්කම සිද්ධ කරන්න හැමෝම මහන්සි වෙනවා. හැමදෙනාම එකතු වෙලා කටයුතු කරනවා කියලා මට නිරන්තරයෙන් දුරකථනයෙන් මතක් කරනවා. ඒ කාරණාත් එක්ක මට හිතා ගන්නට පුළුවන්කම ලැබුණා මේ පිරිස කොහොමද මේ පින්කම සිද්ධ කරන්නට අපවුනේ කැපවුනේ කියලා. මේකට මූලිකව අපිට ආරාධනා කළේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අපි නම් කතා කරන්නේ චූටි අත්ත කියලා. එයා තමයි මට දුරකථනයෙන් කතා කරන්න යෙදුනේ කියලා මට අපේ අම්මා මතක් කරන්න යෙදුණා. ඉතින් යනෝ කොහොම නමුත් එතුමා මූලිකත්වය අරගෙන මේ පින්කම සිද්ධ කරන්නට මේ හැම දෙනාම උදව් වුණා, උපකාර වුණා. ඉසුරු සසින්දු බණ්ඩාර පුතණුවන් අද දිනය තුල මේ සිද්ධ කරන්නේ මා හැඟි පුණ්‍ය කර්මයක්. ඒ තමයි පින්වතුනි තමන්ට මේ ලෝකයට ඉපදෙන්නට, තමන්ට මේ ලෝකෙ එළිය දකින්නට, තමන් අද යම් තැනක ඉන්නවා නම් මේ සමාජය තුළ ඒ ඉන්නේ තමන්ගේ ආදරණීය අම්මයි අප්පච්චි කියන දෙන්න නිසා. එතකොට යා කල්පනා කරන්නට යෙදුණා අනේ මම අද මේ තැන ඉන්නේ විදේශ ගත වෙලා රැකී ආරක්ෂා මේ හැම සියලුම දෙයක් සිද්ධ කරන්නේ මගේ අම්මා නිසා, මගේ අප්පච්චි නිසා කියලා. එයා ආය අදහස අරගෙන තමන්ගේ අම්මාගේ ජන්මදිනය සිහිපත් වන අද දිනේදී අම්මව සතුටු කරන්නට, අම්මව පුදුම කරන්නට තමයි මේ පින්කම සංවිධානය කළේ කියලා අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. අපිට පින්වතුනි වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ ජීවත් වෙනකොට විවිධාකාර දේවල් ලැබිලා තියෙනවා. විවිධාකාර මිනිසුන් ලැබිලා ඉන්නවා. සල්ලි මිල මුදල් ලැබිලා තියෙනවා. යාන වාහන ලැබිලා තියෙනවා. මේ මොන දේවල් ලැබුණත් අපිට ලැබිච්ච උතුම්ම දේ තමයි පින්වතුනි මේ ලෝකේ මනුස්ස කියන උප්පත්තිය. මේ මනුස්ස කියන උපත ලබා ගන්නට ඔබට මට අපි හැම දිනාටම උදව් වුණේ, උපකාර වුණේ, වෙහෙස වුණේ, මහන්සි වුණේ ආදරණීය අම්මයි අප්පච්චි කියන දෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනේ පින්වතුනි බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා කියලා. ඒ කිව්වේ
ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ලෝකයේ තුල අම්මගේ ගුණය අප්පච්චිගේ ගුණය දේශනා කරපු හඳුන්වලා දීපු කෙනෙක් ඉන්නවා නම් ඒ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුහාමුදුරෝ දේශනා කරා අම්මා බුදුන්ට සමයි අප්පච්චි බුදුන්ට සමයි කියලා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අපිට අම්මා වෙනුවෙන් අප්පච්චි වෙනුවෙන් සිද්ධ කරන්නට පුළුවන් මේ වගේ පින්කම් තමයි. මේ වගේ පින්කම් සිද්ධ කරලා ඒ අය සතුටු කරන්නට අපිට පුළුවන් නම් පින්වතුනි අය ඊට එහා දෙයක් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුණා. අම්මලා අප්පච්චිලා මේ වගේ ජන්මදිනයක් මූලික කරගෙන අපිට සතුටු කරන්නට පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ වගේ උතුම් මාහංගි පුණ්‍ය කර්මයක් තමන්ගේ ජීවිත කාලෙටම මතක තියෙන විදිහට පින්කමක් සිද්ධ කරලා සතුටු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පින්කමක් සිද්ධ කරන්නේ නැතුව ඒ අයට කන්ට බොන්ට අඳින්ට පළඳින්ට දීලා විනෝද වෙලා ඒ අය සතුටු කරන්නට පුළුවන්. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ අගය කළේ ඒ දෙකෙන් බුදුහාමුදුරුවෝ අගය කරන්නට යෙදුනේ මේ වගේ පින්කම් සිද්ධ කරලා තමන්ගේ දෙමව්පියන් සතුටු කරන්නට පුළුවන් නම් අන්න ඒ දරුවා පින්වතුනි ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණා. මේ වගේ පින්කමක් සිද්ධ කළා මේ අය සතුටු වෙන්නේ පින්වතුනි අලෝභ සිතින් අදෝස අමෝහ කියන මේ කුසල් සිතින් තමයි අය සතුටු වෙන්නේ. අර වගේ දෙයක් සිද්ධ කරලා කන්ට බොන්ට අඳින්න පළඳින්න දීලා අය සතුටු කළාම ඒ අය සතුටු වෙන්නේ පින්වතුනි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. එතකොට වටින්නේ තමන්ගේ ආදරණීය අම්මයි අප්පච්චි දෙන්න මේ වගේ පින්කම් සිද්ධ කරලා තමන්ගේ ඇස් දෙකෙන් පෙනෙන කාලේ කන් දෙක ඇහෙන කාලේ තමන්ගේ අත් දෙක එකතු කරලා සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් කාලේ තමන්ට සතුටු වෙන්න පුළුවන් කාලේ මේ වගේ පින්කම් සිද්ධ කරන්නට තමයි ඕනේ. ඒ අය වයසට ගියාට පස්සේ මේ වගේ පින්කම් සිද්ධ කළාට වැඩක් නැත්තේ නෑ පින්වතුනි. වැඩක් තියෙනවා නමුත් ඒ අයට මේ වගේ පින්කමක් සිද්ධ කරා කියලා ඒ අරමුණින් මේ පින්කමට සම්බන්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ජීවත් වෙලා ඉන කාලය තුල හැම මොහොතකම පින්වතුනි සතුටු වෙන්න පුළුවන්. අනේ මගේ ජන්මදිනයේ දවසේ මගේ පුතා මගේ දරුවෝ ටික එකතු වෙලා මේ වගේ පින්කමක් සිද්ධ කළා. මට ජීවිත කාලෙටම සතුටු වෙන්නට පුළුවන් කියලා පින්වතුනි දෙමව්පියන්ට හිතලා ඒ පින තව තවත් වර්ධනය කරගෙන එයාලට සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. පින්කමක් සිද්ධ කළාම පින්වතුනි ජීවත් වෙන කාලය පුරාවටම ඒ ගැන හිතලා සතුටු වෙනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ පින කියලා දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි පින්වතුනි ඒ අය සතුටු වෙන්නේ මේ වගේ පින්කම් සිද්ධ කළාම අපි මුලින් සඳහන් කරපු ආකාරයට අලෝභ සිතින් අදෝස සිතින් අමෝහ සිතින් තමයි ඒ අය සතුටු වෙන්නේ. අපි දන්නවා මණික් ගලක් අරගෙන ඒක ඔපකරන්න පින්වතුනි මොකද වෙන්නේ? ඒ මණික් ගලේ තියෙන වටිනාකම වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි මේ වගේ පින්කමක් සිද්ධ කරලා මැරෙන මොහොත දක්වාම ජීවත් වෙන කාලය පුරාවටම ඒ පින්කම ගැන හිතන වාරයක් පාසා පින් වැඩෙනවා, පින් ලැබෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි අම්මයි අප්පච්චි දෙන්නට අපි සංසාරයේ පුරාවටම ණය ගැති කියලා. අම්මයි අප්පච්චි දෙන්න අපේ උරිස් දෙක මත තබාගෙන අවුරුදු 100ක් බිමින් තියන්නේ නැතුව
කන්ට බොන්ට අඳින්ට පළඳින්ට දීලා එයයි පෝෂණය කරලා තියාගෙන හිටියත් අපිට ණයෙන් නිදහස් වෙන්නට පුළුවන්කමක් නැහැ කියලා පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා එහෙම කරාට ණයෙන් නිදහස් වෙන්න බෑ. නමුත් ණයෙන් නිදහස් වෙන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි අද දිනය තුල මේ පින්වන්ත හැමදෙනාම ඒ පුතා මූලික කරගෙන සිද්ධ කරන්නේ. මේ වගේ පින්කම් තමන්ගේ අම්මා අප්පච්චි දෙන්නා ජීවත් වෙලා ඉන්න කාලය තුල එයාලගේ ඇස් දෙක පෙනෙන කාලේ කන් දෙක ඇහෙන කාලේ අත් දෙක එකතු කරලා සාදු කියලා පින අනුමෝදන් වෙන්න පුළුවන් කාලේ ඒ අයට මේ වගේ පින්කම් සිද්ධ කරලා එයාගේ සංසාර ගමන භවගාමී ජීවිතය ලස්සන කරගන්නට සුඛිත මුදිත කරගන්නට ජීවත් වෙලා ඉන්න කාලය තුල මේ වගේ පින්කම් සිද්ධ කරලා ඒ අයගේ භවගාමී ජීවිතය සුගතිගාමී වුණොත් අන්නේ එදාට අපි එකෙන් ඒ ණයෙන් නිදහස් වුණා කියලා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. වර්තමාන සමාජය වෙනකොට අපි දන්නවා පින්වතුනි අහන්ට දැබෙනවා දකින්ට ලැබෙනවා වර්තමාන සමාජය තුළ දෙමව්පියන්ට සලකන විවිධ දරුවන් ගැන ඔබට මට අපිට අහන්ට ලැබෙනවා. ඒවත් පින්වතුනි අපේ හිතට දරන්න පුළුවන් ඒවා නෙවෙයි අහන්ට ලැබෙන්නේ. මොකද තමන්ගේ අම්මා අප්පච්චි මහමඟ දාලා යන යුගයක තමන්ගේ අම්මා අප්පච්චි බලු කෝඩුවට දාන යුගයක තමන්ගේ අම්මා අප්පච්චිට සැලකීම අයින් කරලා දාලා තමන් සැප විඳින යුගයක තමයි මේ ආදරණීය පුතා අදහස් කරගත්තේ. එහෙම කරන්නේ නැතුව මගේ අම්මට මගේ අප්පච්චිට මේ ජන්මදිනය දවසේ මේ වගේ පින්කමක් මම සිද්ධ කරනවා කියලා විශාල කැපකිරීමක් සිද්ධ කරලා විදේශ ගත වෙලා හිටියත් ඒ වෙනුවෙන්ම ලංකාවට පැමිණිලා මේ පින්කම සංවිධානය කරලා දැන් සිද්ධ කරගන්නට යෙදෙන්න පින්වතුනි. අපිට මේ ලෝකයේ තුල අපි මුලින් සඳහන් කරා වර්තමානයේ වෙනකොට අපිට සල්ලි මිල මුදල් ලැබෙනවා. සල්ලි මිල මුදල් ලැබෙනකොට අම්මා අප්පච්චි අමතක වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ආවහා විවාහ වෙනකොට තමන්ගේ නෝනාගේ ඉගැන්නුම් බස් අනුව තමන්ගේ අම්මට සලකන්නේ නැතුව වෙනස් වෙනවා. අම්මලා අප්පච්චිලා වයසට යනකොට දරුවෝ වෙනස් වෙනවා. එහෙම කරන දරුවන්ට පින්වතුනි එහෙම වෙනස් වෙන දරුවන්ට බුදුහාමුදුරෝ දේශනා කරේ කවමදාකවත් ඉස්සරහට අනාගතයක් නැහැ. අනාගතයක් තියෙන්න නම් අම්මයි අප්පච්චි දෙන්න රැක ගන්න ඕනේ. අම්මයි අප්පච්චි දෙන්නට මේ වගේ පින්කම් සිද්ධ කරන්නට උදව් වෙන්න ඕනේ, උපකාර වෙන්න ඕනේ පින්වතුනි. අපි දන්නවා අද සමාජයේ වර්තමානයේ වෙනකොට අපි පින්වතුනි මොන විදිහට මේ ලෝකයේ තුල ජීවත් වුණත් මොන රජෙක් වෙලා ජීවත් වුණත් ලංකාවේ තියෙන හොඳම රැකියාව සිද්ධ කළත් ඒ හැමදේම සිද්ධ කරන්නේ කුමක් නිසාද කියලා කල්පනා කරලා බලන්න. අපි පුංචි කාලේ මේ ලෝකයේ උප්පත්තිය ලැබුවට පස්සේ ඒ ආදරණීය අම්මා තමන්ගේ ඇඟේ තියෙන ලේ ටික කිරි කරලා අපිට පොවලා ඒ බීපු කිරි ටිකෙන් අපි උස්මහත් වෙලා අපිට යමක් කමක් කරගන්න බැරි කාලෙ පින්වතුනි අපේ කැතකොණු අතගාලා අපිව උස්මහත් කෙරුවේ අපිව පෝෂණය කළේ අම්මයි අප්පච්චි දෙන්නා. ඒ ඇඟේ තියෙන ලේ ටික කිරි කරලා අපිට පෙව්වා විතරක් නෙවෙයි පින්වතුනි මේ ලෝකේ කාටවත්ම සිද්ධ කරන්නට බැරි එකම දේ සිද්ධ කරන්නේ අම්මා. අපි දන්නවා වර්තමානයේ වෙනකොට මේ ලෝකේ විවිධ ආම්පන්න විවිධ උපකරණ ඇවිල්ලා මේ ලෝකයේ දැන් සංවර්ධනය වෙමින් පවතිනවා. නමුත් පින්වතුනි ඒ කුමන සංවර්ධනයක් සිද්ධ වුණත් කුමන දේවල් මේ ලෝකයට බිහි වුණත් අම්මා සිද්ධ කරන දේ සිද්ධ කරන්නට జగතෙක් පහළ වෙලා නැහැ.
අප්පච්චි සිද්ධ කරන දේ සිද්ධ කරන්නට තාම జగතෙක් මේ ලෝකයේ පින්වතුනි පහළ වෙලා නැහැ. මතු අනාගතයටත් ඒ දෙන්න සිද්ධ කරපු දේවල්, ඒ දෙන්න වෙච්ච මහන්සිය, ඒ හැමදේම වෙනුවෙන් පින්වතුනි මේ ලෝකයේ තුල කිසිම జగතෙක් පහළ වෙන්නේ නැහැ. අම්මයි අප්පච්චි දෙන්න පරදවලා. ඒ දෙන්න තමයි මේ ලෝකේන උතුම්ම දෙන්න. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. ඒ කිව්වේ මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට පින්වතුනි කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ හඳුනන පිරිස ඊටාම අඩුයි. කෙලෙහි ගුණ කියලා කිව්වේ පුංචි කාලේ අම්මා අප්පච්චි අපිට සිද්ධ කරපු දේවල් ගැන අපි හිතලා අපි උස්මහත් වුණාම, අපි වැඩි හිටියන් බවට පත් වුණාම ඒ අයට පින්වතුනි සලකන්න ඕන. ගොඩක් අයට සිද්ධ වෙන්නේවා අමතක වෙලා ගිහිල්ලා, මුල අමතක වෙලා Tamanට ඊට පස්සේ උදව් කරපු අය මතකයේ තියාගෙන, ඊට පස්සේ හම්බ වෙච්ච අය මතකයේ තියාගෙන අම්මයි අප්පච්චි දෙන්න පාගලා දාලා ඒ අයට වටිනාකම් දීලා පින්වතුනි ඒ අය උඩට අරගෙන ඒ අය පස්සේ ගමන් කරමින් යන සමාජයක් වර්තමානයේ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ශිරෝමාලා ඒ ආදරණීය අම්මට එම්.ජී. ජයතිලක රත්න බණ්ඩාර ඒ ආදරණීය අප්පච්චි කියන දෙන්නට සතුටු වෙන්න පුළුවන්. අනේ අපේ ජන්මදිනය මූලික කරගෙන, අපි දෙන්නගේ ජන්මදිනය මූලික කරගෙන මගේ පුතා අපි වෙනුවෙන් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන විශාල ධනයක් වියදම් කරලා ලස්සන ධර්මාසන සකස් කරලා ලස්සන පින්කමක් අපි වෙනුවෙන් අප කැප වෙලා මහන්සි වෙලා සිද්ධ කරන්නට යෙදුණා කියලා පින්වතුනි අම්මටයි අප්පච්චිටයි දෙන්නට සතුටු වෙන්න පුළුවන්. අද දිනය තුල මේ සිද්ධ කරන්නේ අනිත් අයටත් ආදර්ශයට ගන්නට පුළුවන්. අපිට හැම දිනාටම ආදර්ශයට ගන්න පුළුවන්. ආදර්ශ සම්පන්න වැඩක්, ආදර්ශ සම්පන්න පින්කමක් තමයි පින්වතුනි අද දිනය තුල මේ පුතා මූලික කරගනිමින් සිද්ධ කරන්නේ. අපි වෙනදා ධර්ම දේශනාවන් වලට ගියාම ඒ පින්කම් සිද්ධ කරන්න පින්වතුනි අම්මා මිය පරලොව ගියාට පස්සේ පින් දෙන්න, අප්පච්චි මිය පරලොව ගියාට පස්සේ පින් දෙන්න, වෙනත් ඥාතිවරු මිය පරලොව ගියාම පින් දෙන්නට. නමුත් පින්වතුනි මේ වගේ පින්කම් වලට අපි සම්බන්ධ වෙනවා ඊටාම අඩුයි. දෙමෝපියන් උපන්දින මූලික කරගෙන, ජන්මදිනය මූලික කරගෙන මේ වගේ පින්කම් සිද්ධ කරන දරුවන් මේ ලෝකයේ තුල පින්වතුනි ඊටාම අඩුයි, ඊටාම විරලයි. ඒ දරුවන් අතරින් අද මේ පින්කම සිද්ධ කරන මේ පුතා, මේ මහත්මයා අනිත් අයට ආදර්ශයක්, උතුම් ගුණාංගයක් තමයි සිද්ධ කරන්නේ. කවමදාකවත් පින්වතුනි සිද්ධ කරන සියලුම කටයුතු වරදින්නේ නැහැ. මොකද අම්මට සලකන කෙනාට, අප්පච්චිට සලකන කෙනාට, අම්මා අප්පච්චි දෙන්නගේ වරම් තියෙන කෙනාට, අම්මා අප්පච්චි දෙන්න ආශිර්වාද කරන අයට කවමදාකවත් පින්වතුනි වරදින්නේ නැහැ. ඒක හොඳට අපි දන්නවා. ඒක නිසා අද දිනය තුල මේ සිද්ධ කරන්නේ මේ ආදරණීය අම්මා අපි ඉදිරිපිට ඉන්න ශිරෝමාලාය ආදරණීය අම්මන්ගේ ජන්මදිනය සිහිපත් කරන මොහොතේ තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙනම් පින්වතුනි අපි මේ වෙලාව තුළ වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව ඉක්ම යන නිසා අපි එහෙනම් දැන් අරමුණු කරමු, ප්‍රාර්ථනා කරමු මේ පුණ්‍ය ශක්තියින්. ඊට කලින් පින්වතුනි අපි බණ අහනකොට තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගන්නට ඕනේ. අද දිනේ මේ සිද්ධ කරන්නේ වෙනදා සිද්ධ කරන පින්කමක් නෙවෙයි. අද දිනේ සිද්ධ කරන්නේ සබ්බදානං ධම්මදානං ජිනාති කියන ආකාරයට සියලු දානයන් පරදවලා ජය ගන්න ධර්ම දානමය පින්කම තමයි මේ හැම දිනම අප වෙලා කැප වෙලා මහන්සි වෙලා සිද්ධ කරගන්නේ. එතකොට පින්වතුනි මේ විදිහට සියලු දානයන් පරදවලා ජය ගන්න ධර්ම දානය, ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරනකොට අපි ඒකට සම්බන්ධ වෙන්නට ඕනේ පින්වතුනි.
තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන තමයි සම්බන්ධ වෙන්නට ඕන. ඒකට හේතුව තමයි අපෙන් තවත් කෙනෙකුට පින්වතුනි බණ අහනකොට කරදරයක් වෙනවා නම්, අවඩක් වෙනවා නම්, අසාධාරණයක් වෙනවා නම් අපි අතින් ඒකේ පාප කර්මයක් පින්වතුනි ඒ කෙනාට නෙවෙයි අපිටම තමයි. ඒක නිසා නොදැනුවත් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි හැමදිනාට මතක් කරන්න යෙදුනේ තමන් ළඟ තියෙන ජංගම දුරකථන නාද වෙන්නේ නැති වෙන්නට තමන් කටයුතු සිද්ධ කරගන්න පින්වතුනි. එහෙනම් දැන් අපි අනුමෝදන් කරමු අපි විසින් රැස් කරගන්න සියලුම පුණ්‍ය ශක්තිය. අපි විසින් මේ වෙලාව තුල සිද්ධ කරගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තිය බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ ගුණේ බලයේ ශක්තිය ලැබිලා අද දිනේ තුල ජන්මදිනය සිහිපත් කරන ජී.කේ.ජී. සිරෝමාලා ඒ ආදරණීය අම්මට රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සනි සුක් රාහු කේතු කියන නවග්‍රහයන්ගෙන් සිද්ධ වෙන අපල උපද්‍රවයන් නම් ඒවා දුර වේවා. කායික ශක්තිය මානසික ශක්තිය වඩා වර්ධනය කරගෙන ඒ අම්මටයි අප්පච්චිටයි දෙන්නට සත වර්ෂාධික කාලයක් මේ ලෝකයේ තුල නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්නට මේ රැස් කරගන්නා සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වන්ත ජන්මදිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වගේම තමයි මේ පින්කම සිද්ධ කරන මේ පින්කමේ දායකත්වය ගැන මූලිකත්වය ගැන කටයුතු කරන ඉසුරු සසිඳු බණ්ඩාර ඒ ආදරණීය පුතාටත් ඒ වගේම තමයි ඒ සමග එකට එකතු වෙලා කටයුතු සිද්ධ කරපු උදව්පකාර කරපු ලොකු කුඩා පින්වන්ත හැම දෙනාටමත් ඒ පවුල් වල හැම දෙනාටමත් ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටමත් මේ රැස් කරගත්තා පින් අපි අනුමෝදන් කරමු. ඒ වගේම තමයි තවත් අරමුණක් තියෙනවා. මිය පරලයන්ට එදුන පියවරුන් දෙපළටත් ඒ වගේම තමයි ජීවත් වෙන මව්වරු දෙපළට කියන මිය ගිය පියවරුන්ට පින් අනුමෝදන් කිරීමත් ජීවත් වෙන අම්මලා දෙන්නට නිදුක් නිරෝගී භාවයේ යට නිදුක්ව නිරෝගීව සුජීවත්ව ජීවත් වෙන්නටත් තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මේ පින් අපි අනුමෝදන් කරමු. එතකොට මේ පින්කම සිද්ධ කරන මූලිකත්වය ගැන කටයුතු කරන හැම දෙනාටම රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සනි සුක් රාහු කේතු කියන නවග්‍රහයන්ගෙන් සිද්ධ වන අපල උපාන්දුරයන් නම් ඒවා දුරු වේවා. කායික ශක්තිය මානසික ශක්තිය වඩා වර්ධනය කරගනිත්වා. කායික ශක්තිය මානසික ශක්තිය වඩා වර්ධනය කරගෙන අපි හැමදෙනාටම මේ පින් හේතු වාසනා වෙලා ඒ ආදර අම්මටයි අප්පච්චිටයි මේ පින්කම සිද්ධ කරන්නේ පුතණුවන් නැතුලේ පවුල් වල හැමදෙනාටම මේ පින් හේතු වාසනා වෙලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන මෙනෙහි කරගෙන භාවිතා කරගෙන ඒවා යෝනිසෝ මානසිකාර කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නීලිලා අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණ ධම්ම අවබෝධ වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන සතර මාර්ග සතර ඵලවලට පැමිණිලා ඔබට මට අපි හැම දිනාටම මේ ආත්ම භාවය තුල ජාතියක් ජරාවක් දුකක් කරදරයක් නැති සදාකාලික සැප ඇතියේ උතුම් වූ නිවනින් නිවෙන්නට උතුම් වූ නිවනින් සැනසෙන්නට අපි හැම දිනාට මේ පින් අවසානයේදී උතුම් වූ නිවනින් පිරිනිවෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා තුන් වතාවක් ශබ්ද නගලා සාදු කියන්ට. හොඳයි පින්වතුනි, මෙතෙන් පටන් අපි උතුම් ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරමු. හැමදෙනාම සාදුකාරයක් පවත්වලා පින්කමට සම්බන්ධ වෙමු. නමස්කාර වේවා පුතුරුවනට සෑමදා
සරණ යමි නමස්කාර වේවා රුවනට සෑමදා මම දම් සරණ නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා සෑමදා තෙරුවන් සරණ යමි ජීවන ගමනට හරි මඟ සසරින් සසරට ආලෝකය නීල පීත රැස් දහරා වන්දිමු වන්දිමු මුනි තිලෝ තිලක වූ දස දහසක් සක් වල රැස් නිවාසසරගිනි විලසට තරිඳු අමදහම් රස පෙව්බුදු සමිදු දෙසුතුම් දම් දෙවනුව වන්දිමු කහවත දිදුලන දඹදිව පැපලු ඒදම් පදගෙන සිත් සනසලු උත්තම ධර්මය දෙසා වදාළු තෙවනුව වඳිනෙමි සංඝ ගුණ පුදලු. පින්වතුනි, අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් දෙමව්පියන්ගේ අගේ ගුණේ වටිනාකම වෙනත් කිසිම කෙනෙක් දේශනා කරලා නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මංගල සූත්‍රයේදී දෙමව්පියන්ට සැලකීම මංගල කරුණක් කියලා. ඒ වගේම තමයි පින්වතුනි පරාභව සූත්‍රයේදී දේශනා කරනවා මව්පියන්ට නොසැලකීම පිරිහීමේ කරුණක් කියලා. ඒ වගේම තමයි
වසල සූත්‍රයේදී දේශනා කරනවා තමන්ට පුළුවන්කම තියද්දිත් දෙමව්පියන්ට නොසලකන්නා වසලෙක් කියලා. අද අපි මේ සූදානම බලාපොරොත්තුව අපගේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන අම්මගේ අප්පච්චිගේ අගේ ගුණේ වටිනාකම මේ පුංචි වෙලාව තුල කවියෙන් ශ්‍රවණය කරන්නටයි. තිලෝවට තිලක සම්බුදු සමිදා දෙසුවා මංගල කාරණ පෙරදා ඒ සෑම කියතොත් කලයයි නොමදා මව්පිය ගුණයම දෙන්නෙමි පාදා මව්පිය ගුණ ගැන සිත යොමු කරමින් දෙසුවෙන අය නැත බුදු හිමි තරමින් ඒ ගුණ කීමට මාවෙර දරමින් වෙහෙසෙනු විතරයි කාලය මරමින් මව්පිය ගුණ ගැන බුදු හිමි දෙසුවා ඉඩලද හැම විට කිරියට නැඟුවා මායා දේවිය සිත තුල රඳවා දෙව්ලොව ගොස් අභි ධර්මය දෙසුවා. ඒ වගේම තමයි පින්වතුනි අපිට හොඳ නරක කියලා දීලා ගුණ යහපත කියලා දීලා මුලින්ම උගන්වන්නේ අපේ අම්මා අප්පච්චි කියන දෙන්නා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා අම්මා අප්පච්චි දෙන්න අපේ මුල් ගුරුවරු දෙන්නා කියලා. බෝධුන් දෙසුව තෙමදම් කන්ද තුල දෙමාපියන් ගැන පෙරට යොමයි මාපියෝ මහා බඹෝ වෙතට සමානයි පළමු ගුරුන් යයි දිලෙන නමයි. ඒ වගේම තමයි පින්වතුනි ආර්ය මහා සංඝරත්නය දුර බැහැරෙන් පූජා ද්‍රව්‍ය රැගෙන වෙත් පූජා කරන්නට සුදුසුයි. ඒ තමයි පින්වතුනි ආහුණීය ගුණය කියලා කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනා අපිත් ඒ විදිහට දුර බැහැර හිටියත්
දෙමව්පියන්ට සලකන්න ඕනේ. ඒක නිසා අම්මා අප්පච්චි කියන දෙන්නා ආහුණීය ගුණයේ යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. දුර සිටගෙන ගොස් පිදුමට සුදුසුය එවං පිදුම ලොව ඉහළ දමයි ඔබ මෙලොවට බී කලේ මාපියෝ සිතන්න ලෝතුරු බුදුට සමයි වෙහෙසි දරුවන් වෙනුවෙන් දානය සොයනවා සැප සම්පත කැප කරමින් දිවිය ගෙවනවා දිවර දෙකෙහිම දරුරැක වරණ සදනවා මිහි පිට ඇති දෙවියන් මව් පියවරු වෙනවා උපන්දා සිට කිසිම වදයක් විඳින්නට මට ඉඩ නොදුන් අගේති ගුණ සුවඳ විහිදන සිසිලගෙන දෙන ගසේ සඳුන් අපේ සම්මා නයට දිවර දෙකෙහිදිම වී මෙනි බඳුන් අරවැට සිටි නෙවා මගේ හද කුටිය තුල නිව සෙහි බුදුන් වැරැද්දක් කළ විට පවාමට පෙන්වමින් දරසිනා ළඟට ගෙන ඔව දම් දිදී මඟ පෙන්වමින් යොතු මනා දෙලොවදියුණුව සතනු පිණිසම මගේ අම්මා වේසුනා දිවිය මතොරක් වගේ අම්මා
කියන වචනය සිහි වුණා. පින්වතුනි, දරුවෙකුට අම්මගේ යගේ තාත්තගේ යගේ වැටහෙන්න නම් තමනුත් කවදා හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. එදාට දැනගන්න පුළුවන් තමන්ගේ ආදරණීය අම්මයි අප්පච්චි දෙන්න තමන්ට මොනතරම් ආදරයක් කරුණාවක් දක්වන්නේ නැද්ද කියලා. පින්වතුනි, එදායේ අජාසත් රජතුමාටත් තමන්ගේ ආදරණීය අප්පච්චිගේ අගය ගුණේ වටිනාකම දැනුනේ. තමන්ගේ දේවියටත් පුතෙක් ඉපදිලා තමනුත් තාත්තා කෙනෙක් වුණාට පස්සේ පින්වතුනි, බිම්බිසාර රජුරවන්ටයි දේවියටයි දාව පුතෙක් ඉපදෙන්නට ඉන්නවා. මෙයා පින්වතුනි ඉපදෙන්නටත් කලින් තමන්ගේ තාත්තට සතුරු වෙනවා. ඒක නිසා මෙයා ඉපදුනාට පස්සේ නම තියෙනවා අජාසත් කියලා. බිම්බිසාර රජුරෝ මේ අජාසත් කුමාරයාව කන්න බොන්න අඳින්න පළඳින්න දීලා මෙයාව පින්වතුනි උස්මහත් කරනවා. මෙයා තරුණ වයසට එනවා. අපි දන්නවා පින්වතුනි, දෙව්දත් කියන කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නට කුමන්ත්‍රණය කරනවා. මෙයා අජාසත් කුමාරයාට උගන්වනවා තමන්ගේ තාත්තව මරලා දාලා ඔය රජකම ගන්නට කියලා මෙයාට උගන්වනවා. පින්වතුනි, මේ දෙව්දත්ගේ ඉගැන්නුම් බස් අනුව දවසක් පින්වතුනි මේ අජාසත් කුමාරයා තමන්ගේ තාත්තව මරන්නේ කිරිච්චියකුත් අරගෙන තාත්තා එනකම් පින්වතුනි හැංගිලා ඉන්නවා. තාත්තා ළඟට එනකොට මෙයා වෙවුලන්න පටන් ගන්නවා. හරියට දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ වෙවුලන්න පටන් ගන්නවා. පින්වතුනි, බිම්බිසාර රජුරෝ ඒ කාරණය දැනගෙන අජාසත් කුමාරයාගෙන් පින්වතුනි මෙන්න මේ විදිහට අහනවා. මාගේ ආදරය පුතුනේ ඔබටම නතුවේ ඔබ රජ කරවන්න මානිත රමසිතුවේ මේ රජදහන වස්තුව පුතුටම සතුවේ ඇයි මගේ පුතේ මා එන මෙරු මට සිතුවේ. පින්වතුනි, මෙහෙමලා බිම්බිසාර රජුරෝ මේ අජාසත් කුමාරයාට රජකම ලබලා දෙනවා. ඒත් පින්වතුනි අර දෙව්දත් කියන කෙනා කියනවා ඔය රජකම දුන්නට වැඩක් නැහැ. නැවත ඔබ මරලා ඔය රජකම ලබා ගන්න පුළුවන්. ඒක නිසා තාත්තව මරලම දාන්න කියලා පින්වතුනි මෙයා අරයට උගන්වනවා. තමන්ගේ අතින් තාත්තව මරන්න බැරි නිසා මෙයා පින්වතුනි තාත්තව හිරගෙදරට දානවා. කාටවත් බලන්න දෙන්නේ නැහැ. අම්මට විතරයි බලන්න දෙන්නේ. ඒකත් කෑම බීම දෙන්න තහනම් කළා. දේවිය කෑම බීම ඉන්නේ සංගවාගෙන ගිහිල්ලා කන්ට දුන්න පින්වතුනි. ඒකත් තහනම් කරා. ගිතෙල් මී පැණි ආදිය ඇඟේ ගාගෙන ගිහිල්ලා කෑමට දෙනවා. ඒකත් තහනම් කරනවා පින්වතුනි. දැන් මේ රජතුමා හොඳටම දොරලයි. ඒත් මෙයා මරණයට පත් උනේ නැහැ. අර අජාසත් රජතුමා හොයලා බලනවා
මෙච්චර දේවල් සිද්ධ කරලත් මේ තාත්තා මේ මිනිස්සයා මැරෙන්නේ නැති අයියේ කියලා. එතකොට පින්වතුනි එයාට දැනගන්න ලැබෙනවා මෙයා මරණයට පත් වෙන්නේ නැත්තේ සක්මන් කරන නිසා කියලා. මෙයා මොකක්ද සිද්ධ කරන්නේ? හිරගෙදර ඉන්න වදකයන්ට නියම කරනවා පින්වතුනි. අනේ අර තමන්ගේ ආදරණීය අපච්චිගේ කකුල් දෙක පළලා ලුණු දාන්නට. අපි බලමු පින්වතුනි කුමක්ද සිද්ධ වුනේ කියලා. රැකගත් පුතු නිසා ලේදී මැණික නියා වදවිඳ සිරගෙහිදී ගෙන දුන් නැතුව දයා දිය බින්දුවක් වත් නොම ලැබ දෙනිත අයා බිම් සරනිරිඳු අයියෝ පාර ලොවට ගියා. පින්වතුනි දුක් විඳලා අවාසනාවන්ත විදිහට මේ බිම්බිසාර රජතුමා හිරගේ ඇතුළෙම මරණයට පත් වෙනවා. එදාම තමයි පින්වතුනි අජාසත් රජතුමාගේ දේවියටත් පුතෙක් ඉපදෙන්නේ. තාත්තගේ මල පුවත ගත්ත කෙනත් දේවියට පුතෙක් ඉපදුනා කියන පණිවිඩය ගත්ත කෙනත් කියන දෙන්න කතා වෙනවා. අපි ඉස්සර වෙලාම කියමු දේවියට පුතෙක් ඉපදුනා කියලා. රජතුමා ළඟට ගිහිල්ලා කියනවා ඔබ වහන්සේගේ දේවියට පුතෙක් ඉපදිලා ඉන්නවා කියලා. අනේ පින්වතුනි මෙයාගේ ඇට මස්ලේ නහරවල දරු සෙනෙහස ආදරේ කරුණාව විහිදෙන්න පටන් ගන්නවා. මෙයාට මතක් වෙනවා අනේ මම ඉපදිච්ච දවසෙත් මගේ අප්පච්චිටත් මෙහෙම දැනෙන්න ඇති නේද කියලා වහාම තාත්තව හිරගෙදර නිදහස් කරන්න පණිවිඩයක් යවන්න කියලා මෙයා කියනවා පින්වතුනි. එතකොට අනෙක් කෙනා ඉදිරිපත් වෙනවා. එයා කියනවා පණිවිඩ ඇරලා වැඩක් නැහැ. ඔබ වහන්සේගේ පියතුමා දැනටමත් මරණයට පත් වෙලා ඉවරයි කියලා. මෙයාට සතුට වගේම දුක දරා ගන්නට බැරි වුණා. දුක දරා ගන්න බැරුව පින්වතුනි මෙයා අම්මා ළඟට දුවගෙන යනවා. අම්මා ළඟට දුවගෙන ගිහිල්ලා අම්මා ළඟ දන ගහගෙන පින්වතුනි මෙයා මෙන්න මේ විදිහට හඬා වැළපෙන්නට පටන් ගන්නවා. අම්මා සිටි නිරතුරු ඔබ ගැනම සිතා වෙන දිනවල වගේ නැතම සමග කතා ඇගේ මුව දුටු විටදී මැලවුන් දුකිනි ඉතා කෙලෙසක සිටින් නැදමි රජ සැපත පතා බලගතු රජෙක් වී සිටි මගේ පියාණනි
මෙරුවා නම් හොඳයි මාහට නොපසිනේ ඔබ ළඟ තිබුණු අපමණ ගුණ මැවී පෙනේ අංගහරු දසා වකී දිවියට උදාවුනේ පින්වතුනි එදා මේ විදියට හඬා වැළපුණ මේ අජාසත් රජතුමා දවසක් ජීවක වෙද මහත්මයාත් එක්ක මේ කාරණේ කියනවා ජීවක වෙද මහත්මයා මෙයාව එක් කරගෙන බුදුහාමුදුර මුණ ගැහෙන්න යනවා පින්වතුනි බුදුහාමුදුරන්ට මේ කාරණේ කියනවා ඊට පස්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බලලා කාරණයට අදාළව මෙයාට ධර්මයේ දේශනා කරනවා එදායින් පස්සේ තමයි මෙයාගේ හිතට යාන්තම් පින්වතුනි සැනසීමක් ලැබුණේ බණ පොතේ සඳහන් වෙනවා පසු කාලෙක මේ අජාසත් රජතුමා ලෞකික ශ්‍රද්ධාවන්තයන් අතර ප්‍රමුඛ ස්ථානය ලබා ගත්තා කියලා අම්මගේ සෙවණි දෙයි සුවසහනි සහජීවනයෙන් පිරි අම්මා මිහිරේ වදන් යුතු ආදරයෙන් බර සමරමි පෙම්බර අප්පච්චි පොත පතගෙනදී ඉගෙනුම ලබනට මඟ සලසා දෙන්න අප්පච්චි නිවන් දකින්නතුරු අම්මා වේවා අපගේ පෙම්බර සුදු අම්මා මව්පිය ගුණය පිළිබඳ ලෙස බුදු දහම කිව්දේ අඩුය තව සඳහන් වෙයි බොම දැනගනු මැනවි සෑම එම ගුණ වලතරම මෙතෙකින් නවත් වමියද කවි බණ දෙසුම දහමට අනුගතව හරිදකු
මෙන් ඉන්න ලෝකය සසුන සහ අපවත් රැක ගන්න දේවී දේවතා උන්හට මේ පින් දෙන්න සාදු නාදයක් හයියෙන් පතොරන්න පාරලොව සිටින ආය ලැබ දුක් දුමාරය සුවපත් කරන්නට මෙම පින් උදාරය ඔවුනට වනු පිණිස හැම සැප දිවාරය පින්වත පින්වතිය දෙමු සාදුකාරය සැදැහින්දුන් නිසා සැම කවි බානට සවන් මහපින්කමකි සිදු වූයේ සාලන පවන් මේ පින් බලෙන් සසරේ ඇති දුකද ගෙවන් අවසන ලැබේ වාසැමටම සැපය නිවන් අවසන ලැබේ වාසැමටම සැපය නිවන් අවසන ලැබේ වාසැමටම සැපය නිවන් හොඳයි පින්වතුනි අපි විසින් රැස් කරගත් පින් අපි මේ පින්කමේ මූලික ආරමුණ වෙච්ච ඒ අද දින උපන්දිනයේ සමරන ඒ ආදරණීය අම්මට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ අම්මට අපච්චිට මේ පින් අනුමෝදන් වෙලා සත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියන් ඔයාට හේතු වාසනා වේවා මේ. ඒ වගේම තමයි මේ පින්කම සිද්ධ කරගන්නට උදව් උපකාර කරපු ඔයාගේ විහාරස්ථානයේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේත් ඇතුළු සියලුම දෙනාටම මේ පින්කමට උදව් උපකාර කරපු හැම දෙනාටම ඒ වගේම තමයි අපිව මේ පින්කමට සම්බන්ධ කරන්න යෙදුන ඒ පින්වන්ත හැම දෙනාටම ඒ වගේම තමයි මේ පින්කම ලස්සන කරගන්නට මේ විදිහේ අලංකාර ධර්ම මණ්ඩපයන් සූදානම් කරපු සකස් කරපු ඒ තරුණ හැම දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරමු. ඒ වගේම තමයි හැමදාමත්ම අපේ පින්කම් වලට ශක්තියක් වෙන ඒ හඬ දායකත්වය ශබ්ද විකාශන යන්ත්‍ර ලබලා දෙන්න සත්සර සවුන්ඩ් අධිපතිතුමා ඇතුළු
ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ සම්බන්ධලා ඉන්න පින්වන්ත අම්මලා අප්පච්චිලා හැම දෙනාටමත් කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා මේ සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැම දෙනාටම මේ පින් හේතු වාසනා වෙලා නිදුක්ව නිරෝගීව ජීවත් වෙලා මේ ආත්ම භාවයේදීම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි පින්වතුනි අපේ සිය රැස් කරන් යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය අපේ යුතුයකමක් තමයි අපි අපේ දෙමව්පියන්ට අනුමෝදන් කරන්නට ඕනි. අද අපිට මේ වගේ පින්කම් සිද්ධ කරන්නට මේ විදිහට අපිට ශක්තිය ධෛර්යය ලැබලා දුන්නේ. පිරිකරේ පස්සේ අත ගහමු අන්තිමට අත ගහමු. අපිට මේ වගේ පින්කම් සිද්ධ කරන්නට මට මේ වගේ පින්කම් සිද්ධ කරන්නට මට ශක්තියක් උනේ මගේ ආදරණීයම අම්මයි අප්පච්චි දෙන්න. ඒ වගේම තමයි ඔයාලටත් මේ වගේ පින්කම් සිද්ධ කරන්නට පින්වතුනි ශක්තියක් උනේ ඔයාලගේ ආදරණීය අම්මයි අප්පච්චි දෙන්න. ඒ වගේම තමයි මේ සම්බන්ධලා ඉන්න සමහර අයගේ අම්මා ජීවත් වෙලා නැතුව ඇති. අප්පච්චි ජීවත් වෙලා නැතුව ඇති. අපි මෙච්චර වෙලා රැස් කරගත්තා වූ මේ පින් අරගෙන අනේ මගේ රත්තරන් අම්මා අනේ මගේ රත්තරන් අප්පච්චිට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා කියන අදහස ඇති කරගෙන අරමුණ ඇති කරගෙන තමන්ගේ දෑත් දෙක නල්ලට අරගෙන අපි මේ විදිහට දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෑත් නල්ලට අරගෙන පින්වතුනි ඔයාගේ අම්මා ඔයාගේ අප්පච්චි සිහියේ නඟාගෙන එයා සිද්ධ කරපු උදව්පකාරයන් සිහියට නඟාගෙන මේ කියන කවිවලට දෙසවන් යොමු කරමින් අපි මේ විදිහට යාලට පින් අනුමෝදන් කරමු. වන්දනා කරගන්නට වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් දෙපෝදාට පුන් සඳ වාසනාවන් ජාතිත් මගේ මව්පියෝ වාසනාවන් දසමස් කුස දරා දිවියම් කැප කරන අම්මා සඳක් මය බඹ විය රණ දරන බුදුවන්නට දිනෙක පාරමි දම් පුරන අම්මේ වඳිමි පාසංගම තප මින් දෙරන දහදිය කඳුළු මුතු කොට
කොස ගිනි නිවන දිවි මංතලා වේ ඔබමය හිරු කිරණ රාජ කරවන්න දාරුවන් පැත්තෝ මන් පුරන තාත්තේ වඳිමි පාසංගම තප මින් දෙරන හීන ආරන් පාට පිරුණු මාව සෝයා ඕයා ඇවිදිල්ලා රෝස කැලෙන් මවක් කෙරුවේ දයා අප්පච්චිගේ ආදරේට ලැබුණු මැණික ඔයා මතකද මම නැලෙව්වාම ඔකොලේ නින්ද ගියා දිවා එළිය විඩා බරයි බරයි පුතේ කොස රාත්‍රියට නින්දක් නෑ සැකය තැලෙයි කුස දෝනිගේ දොල දුකට තමයි කෑවේ කෑම රස පොතේ පොදුම කාලයක්නේ ගෙවිට දස මස පුතේ කොසින් වඩාගන්න මගේ දෝතට ඔයා එළිවෙන තුරු දීන ගැන්නේ එකයි දෙකයි කියා මලක් වගේ නුඹ හදන්න ඕනයි කියා මටත් කාලින් පොතයිඹල පියා වැඩට ගියා හුස්ම වැටෙන පපුව
බලන් ඉන්න කොට කිසිම දෙයක් ඕන උන්නේ නැහැ නුඹේ අම්මිට බින්දු බින්දු තොල තෙමත්දි රුහිරයේ කිරි කැට ආදරේට කාඳුළු පිරුණි අම්මිගේ දෙනෙතට අතට කරට රන්නබරන ලැබුණත් දිලි සේන එසේරම පැරැන්දුවා පුතාගේ ලස්සන කවදාක හරි මතකයි නම් දුවේ කෙලෙහි ගුණ අම්මා පිදු සතුට ආයි පූජ කරනු මැන රන්මුතු කැට මිනි මවුසෙනිහස මෙනි වටින මැණික් මුතු පරදායේ මංගේ පුතු වටින මැණික් මුතු පරදායේ මංගේ පුතු වටින මැණික් මුතු පරදායි මංගේ පුතු සාදු කියන්ට අපි මේ සිද්ධ කරගත්ත ලස්සන පින්කමෙන් අපේ ජීවිතයට අවසාන වශයෙන් මෙසේ සිතවිල්ලක් ඇති කරගනිමු. එපා කිසි විට උඩඟුවන්නට එයින් යහපත නැසෙනවා එපා කිසි විට කෝප ගන්නට ඔබේ හොඳ ගති මැකෙනවා එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත රිදෙනවා එපා
වන්දනා කරගන්නට. සපීතියෝ විවජන්තු සපරෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුකීදී ගායුකෝ භව භවතු සබ්බ මංගලං රකන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදාසොත්ති භාවං තොතේ. හැම දිනාටම තෙරුවන් සරණයි. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකට සැනසීම.